අයිබෝන් සතියක් ගෙවුණා. පහුගිය සතියේ අපි අමුතු කෑම වේල් දෙකක් පිළියෙල කළා. ඔබට මතක ඇති. මේ සතියත් එන සතියත් ඊළඟ සතියත් මේ හැම සතියෙම ගත වෙන්නේ ටිකක් අමුතු කෑම එක්ක. අපි නිතරම ගෙදර හදන නිතරම දකින්න කෑම වලට වඩා ඒ බඩු භාණ්ඩ වලින්ම අපි ගෙදරට ගේන බඩු බාහිර ආදියෙන්ම ටිකක් වෙනස් විදියකට හිතලා ඉක්මනින් කෑම වේලක් හදාගන්න හැටි ගැන අපි රම්පේ කරපිංච තුලින් කියනවායි කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා. අපි කැඳවමු අද දවසේ බොහොම දක්ෂ සූපවේදීන් දෙන්නෙක් අපිත් එක්ක රම්පේ කරපිංච සඳහා සහභාගී වෙන්න ඇවිත් ඉන්නවා. ෂෙෆ් සුනිල්. International Academy of Higher Education ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන කවුරුත් මෝනින් හොඳින් නම සුනිල් චෙෆ් අයිබන් ඔබට අපි ඔහුත් සමග හරියට විනාඩි 18ක් ඇතුළත ඉවුම් පියුම් කරන්න කැඳවනවා තවත් කෙනෙක්. ඒ ගල්කිස්ස මහා හෝටලෙන් චෙෆ් මනුල. මනුල සාමාන්‍යයෙන් ඕක අතේ දාගෙනම ඉන්නේ මේක නේද? ඔව් මේක දාගෙනම ඉන්නේ. කෝකටත් හොඳයි නේද? අත දෙන්න උනත් පිරිසිදුයි අත. නේද? මේ චෙෆ් සාමාන්‍යයෙන් මේ උයන පියන අය කුස්සියටම සීමා වෙනවද හෝටල් එකේ? එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඉදිරියේ වැඩ කොටසක් තියෙනවද? කුස්සියේ ඉන්න අයගෙන් දෙන්නෙකුට තුන් දෙනෙකුට විතරක් තමයි ඉදිරියේ වැඩ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කොහොමද දැනගන්නේ කෑම රහයිද කට්ටිය හොඳට කනවද ඒක හොරෙන් බලනවද ඔයගොල්ලෝ? නෑ. එහෙම කරන්නේ. මොකද හෝටල් එක ක්‍රම සහ විදි තියෙනවා. ඒව දැනගන්න. මොකද සෑම ගෙස් කෙනෙක්ම හෝටලෙට ඇවිල්ලා එයා සෑහෙන කාලයක් ඉඳලා සුමානයක් දෙකක් උත්තර කාලයක් යනකොට එයා බිල ගෙවන්න ඕනේ. ඒ බිල ගෙවනකොට ෆ්‍රන්ට් ඔෆිස් එකෙන් දෙනවා එයාට ෆෝම් එකක්. ඒ ෆෝම් එකේ ෆිල් කරන්න පුළුවන් එයාට ලංකා මේකේ හෝටලෙහි කාමර හොඳයිද? කෑම හොඳයිද? සේවකයන් හොඳයිද? ඒ ඔස්සේ තමයි ඔබට දැනගන්න. ඒ කියන්නේ මේ එක එල්ලේම ටිකක් තමන්ගේ කෑම බීම ගැන හොඳ නරක දැනගන්න ටිකක් අමාරුයි මේ ක්‍රමවේදය තුල. හැබැයි මේ විනාඩි 18 ඇතුළත හැදෙන කෑම ඒ වෙලේම රස බලලා ඒ වෙලේ මේකේ ගුණාගුණත් කියවිලයි ඔබට ලකුණු ලබා දීම සඳහා ඒවාට අවස්ථාව හිමි වෙන්නේ. අපි කනවනවා මේ කණ්ඩායම් දෙකට අයිති වන බඩු භාණ්ඩ එහෙම නැත්නම් ආහාර පාන අමුද්‍රව්‍ය මේවා අරන් එන යුවතියන් දෙන්න. මුලින්ම නිමේෂා. නිමේෂා තමයි රම්පේ පිළට එන්නේ. නිමේෂා ගම්පලත කොහෙද? පානදුර. පානදුර දුරද කියලා නේද? එතකොට මේ පැත්ත නිකන් පාළුයි වගේනේ. එහෙම තියන්න නරකයි. ඒක නිසා අපි මනුල වෙනුවෙන් මේ බඩු භාණ්ඩ අරගෙන මේ තරඟට සහභාගී වෙන්න ආපු රේණුව කැඳවනවා. රේණුව ඔබ දැන් දැක තියෙන කෙනෙක් අපි ඒ ගැන දන්නවා. රේණුව මේ ගම්පලතද? අපි නුගේගොඩ. නුගේගොඩ. හරිද? නුගේගොඩත් ගොඩක් දිගවල නේද? අරකටත් මොනවද කිව්වනේ මේකට කිව්වේ නැත්නම් සමබර නෑනේ. හරි. රේණුගේ බඩු මල්ල මේ. එතකොට මේ පැත්තේ තියෙනවා නිමේෂ ගෙනාවු බඩු මල්ල. අපි බලමුද රේණු මොනවද ගෙනල්ලා තියෙන්නේ? මම ගෙනල්ලා තියෙනවා බිත්තර තියෙනවා මේකේ සහන්. හරි. ඒකම මේ මාළු කූරියක් ගෙනල්ලා තියෙනවා. මේ මාළු කූරියකුත් ගෙනල්ලා තියෙනවා. හරි. ඔය ජග් දෙක තමයි ගෙනාවේ. ඔව් ඒ දෙක තමයි ගෙනාවේ. දෙහියම ගෙනාවේ නෑ. දෙහි නම් ගෙනාවේ නෑ. දෙහි තියෙනවනේ මෙතන. මොකද රේණු තියෙන දෙහි වල නේද? නෑ. මොකද මේ පැත්තේ තත්ත්වය? මං ගෙනාවේ අයියේ ඉස්සෝ ටිකක් ගෙනාවා. ඉස්සෝ. හොඳයි. ඊට පස්සේ ගෙනාවේ පාන් පිටි. මේ දෙක. ඉස්සේ පාන් පිටි? ඈ? ඉස්සයි පාන් පිටි ගෙනල්ලා තියෙන්නේ. ඉතරයි මාළුයි. මොනවද ගන්න බලන්න දෛවය චෙෆ් සුනිල් දෛවය ඔබට මුණ ගැස්සලා තිනවා ඉස්ස සහ පාන් පිටි. බලන්න චෙෆ් මනුල නේද? ඔබේ නළලේ කොටලා තියෙන්නේ අද දවසේ මේ බිත්තර සහ මාළු.
එහෙම තමයි. අපි හිතන જાති නෙමෙයි අපිට ලැබෙන්නේ. අපි හිතන දේවල් නෙමෙයි අපිට හම්බ වෙන්නේ. ඒ ලැබෙන දේ කොහොමද අපි ප්‍රයෝජනවත් විදිහට යොදාගන්නේ? අන්න ඒක තමයි රම්පේ කරපිංචා තුලින් ඔබට කියලා දෙන්නේ. මේගොල්ලෝ හිතනවා අපි යනවා කෙටි විරාමයක්. අර මිට විනාඩියකට දෙකකට කලින් තිබුණු කල්පනාකාරී මූණ වෙනුවට දැන් ඇවිල්ලා තිනා මොකක් හරි හිතුව මූණක්. මොකක් හරි අදහසක් ආපු මූණක් තියෙනවා. චෙෆ්. මොකක්ද හිතුවේ? සාමාන්‍යයෙන් සහන් මේකට මේ පොල් ගෙඩියක් ගෙනාව නම් අපිට රොටියක් හරි පුච්චා ගන්න තිබුණා නේ. මේ මොනවද මේක නැති? මේ ඉස්සොයි පිටි කියනලා මොනවද කරන්න පුළුවන්? දැන් හරි අපි හදමුකෝ රොටියක් පිටි පොල් නැතුව. පොල් නැතුව? හිතුවද එහෙම දෙයක් හදයි කියලා එනකොට? හිතුනේ. සාමාන්‍යයෙන් රොටි කනවද? ඔව්. අද කන්න බලන්න කොහොමද මෙතේ කන්න වෙයි. රේනෝ. කිව්වද මොන හරි අදහසක් කිව්වද දැන් මොනවද මේ? මට නම් අදහසක් කිව්වේ නෑ. කියන්නකෝ එහෙනම් අපිටවත්. මම කියන්නම් එහෙනම් මම දැන් මෙයා ගෙනාපු එක අනුව දැන් මම කල්පනා කරේ මේක ඩීප් ෆ්‍රයි කරන්න. ඩීප් ෆ්‍රයි කරලා ඊට පස්සේ දැන් මෙයා බිත්තරත් ගෙනලා දිනවනේ. ඔව්. මම එග් රයිස් එකකුත් හදලා. බිත්තර නෙමෙයි ඩීප් ෆ්‍රයි කරන්නේ නෑ නෑ බිත්තර නෙමෙයි. මම දන්නකමට අහන්නේ. මොකටද ප්‍රශ්න? ඊට පස්සේ මම මේ මාළුවට වෙනම සෝස් එකකුත් හදනවා ටැමරින් සෝස් එකක්. ශ්‍රී ලංකන් හැමෝම ගම සමහරක් මාළුවට හදන ගන්න මාළුව කැමැත්තෙන් ඉන්නවා වගේ කියන්නේ. මේක රසවත් කිරීම සඳහා වෙනම සෝස් එකකුත් මම පිළියෙල කරනවා. දැන් පොඩි අදහසක් ඇවිල්ලා තියෙනවා. හිතන හැමදේම අපිට හදාගන්න බෑ. දැන් චිත්‍රපටයක් කරන්න හිතනවා. හැබැයි හැදෙන්නේ සමහරලාට හොඳ චිත්‍රපටයක් නෙවෙයි. ඒකත් අභියෝගයක්. සුපර් වේදින්ගේ තොලේ දිනවා මෙන්න මේ ටිකෙන්ම මෙහෙම දෙයක් කරනවා. විනාඩි 18ක් පස්සේ ඒකේ ඒ විදිහටම ඉෂ්ට වෙයිද? අපි බලමු. සූදානම් කණ්ඩායම් දෙකම. 1යි 2යි 3යි. හරි. මාළුව ගත්ත අතට. ඉන්පසු මෙයා සීසන් කරගන්නවා. මේ ලිපපත්තු කරන්නේ නේද? දෙල්ලා ඇතුළේ. දැන් ලිපපත්තු කරන එකත් වෙනවා ඔයා ගෙදරදී කරන්නේ නැති සාමාන්‍යයෙන්. දැන් මෙහෙමයි මේ මම ලිපපත්තු කරනවා. දැන් මෙතෙන්දි මේ මනුලට ඒක දාන්න හින්දා මනුල කරනවා. ඒත් ලිපපත්තු වෙන අවස්ථාවේ තමයි අපි ඉන්නේ. තෙල් ගන්න. ඕක නෙමෙයි පිටි. ඕක නෙමෙයි. හරි තෙල් එක දාන්න නිමේෂා. ඔව් සෝරි. හරිද? හරියට. ඔයා ඔළුවට දාන්න තෙල් මේවට දාලා හරියන්නේ නැහැ. නෑ ඔළුව දාන්නේව නෙවෙයි තියෙන්නේ. නිමේෂා දැනට මොකද කරන්නේ? දැන් නම් මම උසස් පෙළ කරලා ඉන්නේ. උසස් පෙළ මොනවද කලේ? ලැන්ග්වේජස් කරේ. එතකොට ඔයාලට දැන් අපිට මේකම ඔයා මොනවද ලැන්ග්වේජස් වලට කරේ? කරේ ෆ්‍රෙන්ච් කරා. අනේ අපිට මේක පංච භාෂාවෙන් කියලා දෙන්න වැඩ ටික. මම වෙච්චර දරුවක් ඕනේ අපිටයි වගේ එකක් කියන්න බැරිද තාම? ඒක ඉතින් අන්තිමට කියනවා නේද? මේ රේනු සාමාන්‍යයෙන් රේනු රැකියාවක් කරනවාද? අපි දන්නවා ඔබ නිරූපණ ශාස්ත්‍රයේ ඉන්නවයි කියලා නේද? ඔව් මේ මම දැන් රූපලාවන්‍ය අගාරයක් කරනවා සහ. ඉතින් මනුලටත් පුළුවන් ඔය දැන් ඔය රැවුල මන් දැක්ක ලස්සනට වන්න අපිට සම්පූර්ණ කරන්න. මෙන්න මේ වැනි දේවල් කරගන්න මනුල ඔයාලටත් පුළුවන් ඒ රූපලාවන්‍ය. ඔව් ඒක දැන් මම කතා කරගත්තා ඇස් එක්ක. ඒක හොඳයි. අපි කතා කරගෙන ඉන්නේ නිවාඩු දවස ගන්න හැමදාම අපිට නිවාඩුත් නැහැ. නිවාඩු නෑ නේද? බලමු අපි මම ලොකු දැනට කතා කරලා මොනවා හරි කරලා බලන්න. ලොකු දෙයක්. තමයි දිගටම නිවාඩු හම්බෙයි. හරි. මෙහෙ මොන්න බැදුව පටන් අරන්. ඉස්සර ටික දාලා වගේ. තෙල් බොම් පොඩ්ඩයි පාවිච්චිලා තියෙන්නේ නේද දැනට? බොහොම සුප්‍රයි පාවිච්චි කරනවා. හරි. ඔකලානි පස්සේ. සිහින්ව ලියාගත් මොනවද දාන්නේ? සුදුලුණු. සුදුලුණු කලවම් කරන්න. ඉස්සෝ කිව්වට මේ කූනිස්සෝ ඔය ඉස්සෝ අතරමැදි තත්ත්වයක් මට පේන්නේ ගෙනල්ලා තියෙනවා. ඈ? ඒක රවට්ටලා දීලා මේ ළමයාව. ඈ? කොහෙන්ද ගත්තේ? ආ එහෙම කියන්නේ. එහෙම කියන්නේ. ඒක හොඳ නෑනේ. දරුවක්. ඔව්. කඩේ ගන්න තියෙන එකක් කියන්න බෑනේ. ඒක තමයි. මොකද වෙන්නේ? මේ ප්‍රයිස් එකට වුණා කරන දැන් රයිස් එක වුණා කරන ඒවා හදලා තියෙන්නේ. තියෙන්නේ මාළුවා සීසන් කරලා පැත්තට කරලා තියෙන්නේ. තාම දෙන්න දැන් මාළුවා සීසන්. තෙල් රත් වෙනකන් තමයි ඉන්නේ. දැන් නම් හරියාගෙන යන්නේ. දැන් ඉතින් මාළුවා අපි තෙල් එකට බස්සනවා. හරි. ආවල් බෙදින්න. පොඩ්ඩක් රත් වෙනකන් ඉඳලා තමයි තෙල් එකට දාන්නේ නේද? ඔව් නැත්තම් ඒක ෆ්‍රයි වෙන්නේ ෆ්‍රයි නැහැ. වෙන්නේ නැහැ. මේ එයා දන්නවා. එයා දන්නවලු මම ඔය. ඔව් මන් දන්නවා. මේ ඉස්සෝ බැදුමට දැනට විශේෂම යමක් එකතුලා නෑ මම හිතන්නේ මේ අර සුදුලුණු ටික විතරක්
වගේ තමයි ලුණු ටික විතරක් තමයි එකතු කරලා තියෙන්නේ. තියෙන්නේ. ඒතර මෙතන මොකක් හරි තව දෙයක් හැදීගෙන එනවා. මම කිව්වනේ ඔයාලා රොටියක් හදනවා කියලා පොල්. අර පොල් නැතුව. ඔව්. දැන් මේ තියෙන පාන් පිටි තියෙනවා. මේ මොනවද ඊළඟට එකතු කරලා තියෙන්නේ? තෙල්. පොල් තෙල්. නෑ. එළවලු තෙල්. ඔලිව් තෙල්. ඔලිව් තෙල්. වතුර ටිකක් එකට එකතු කරනවා. ඔව්. අමුතු රොටියක් හදන්නේ නැහැ නේද? පොල් ටිකක් ගණන් එකේ නේද මේ ටික? ඔව් මේ දවස්වල පොල් ගණන්නේ. අතේ තියෙන විදිහට බෑ නේද? අතේ ගෙනාපු විදිහට වැඩ කරන්නේ. කිව්වනේ පටන් ගන්නකොට රොටි තමයි හදන්නේ කියලා නේද? රොටි මම රොටි හදන්නේ කියලා කිව්වා. මේක මේ එක පැත්තකින් බැලුවාම විනාඩි 18ක් ඇතුළත මේකම තමයි හදන්නේ. කරන්න පුළුවන් වැඩක්ද කියලා තමයි මමත් මේ වැඩසටහන මුලින් වෙනකොට හිතුවා විනාඩි 18කින් මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. හැබැයිවටම විනාඩි 18කින් කැම වේලක් හදාගන්න පුළුවන් වීමත් වාග්යක්. ඒ සඳහා අවශ්‍ය දේවල් පොඩ්ඩක් ලෑස්ති කරලා තියෙන එක පැත්තකින් ප්‍රයෝජනවත්. අපේ ගෙවල් වල උදේට නැගිටලා උදේටම ලුණු ටික සුද්ධ කරගෙන ඉතුරු වැඩ ටික කරගන්න හිටියොත් සමහරවිට කරගන්න බෑ. අපි රැයට පොඩ්ඩක් ලෑස්ති කරලා දෙන්න මම හිතන්නේ. අපි ගෙදරකදී සමහරවිට මේ හිතන උදේට නැගිටලා ඔක්කොම කරනවා කියලා. හැබැයි මේ අපේ මේ කුස්සිය දැක්කහම මට හිතෙනවා ඊට වඩා ලේසි නේද පොඩ්ඩක් මේ විදිහට බඩු බහන්න පොඩ්ඩක් කලින් ලෑස්ති කරලා තියාගත්තා නම් කියලා. නැත්නම් විනාඩි 18ක් ඇතුළත මෙහෙම ගන්න වෙන්නේ නැහැ. දැන් මේ ඉස්සෝකේ වර්ණය නම් හොඳයි, සුවඳත් හොඳයි. ඊළඟට මොකද්ද කරන්න කියන එක තමයි හිතේ තියෙන සැකය. බිත්තරයක් කඩලා දාලා. ඔව්. පේනවා ඒක. ඒකට එකතු කරනවා. කඩලා දැම්මා. ඒකට ලුණු කොළ රෙඩ් පෙපර් පොඩියට කපලා ඒකට දාලා එකතු කරා. තින්නේ. දැන් මේ ෆ්‍රයිඩ් රයිස් එකක්, එග් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න තමයි අපි යන්නේ. එනවාද? රයිස් ඔය පොඩ්ඩක් ගන්න. ෆ්‍රයිඩ් රයිස් හදන්න බිත්තර ඕනවද? ඔව්. එග් ෆ්‍රයිඩ් රයිස් වලට දාන්නවා. එතකොට දැන් එක විතරක් තමයි පාවිච්චි වුණේ. ඔව් එක බිත්තරයක් මොකද එක පෝෂණයක් වගේ තමයි හැදෙන්නේ. මොකද මේ වීසි කරන් හදන්නෙත් නෑ. ආ. බාස්මති හාල් පාවිච්චි කරලා තියෙනවා. ඔව් බාස්මති හාල් අපි ෆ්‍රයිඩ් රයිස් වලට හොඳ බාස්මති හාල්. බාස්මති හාල් තමයි ගොඩක් ගන්නෙ මොකද ඒකේ මේ රසයි සුවඳයි හැම දෙයක්ම අලං වෙලා තියෙනවා. රේනු ඔව් සහන්. මේ රේනු කැමති සින්දු මොකද්ද රේනු? මමද? ආ මම කැමති සින්දු ගොඩක් තියෙන ඒ වුණාට මේ වෙලාවේ මේ මතක් වෙන්න එකක්වත්. දැන් මම එක මතක් කරොත් කියන්න පුළුවන්. නෑ මට නම් සින්දු කියන්න බෑ සහන්. නිමේෂා කොහොමද? හොඳයි. හොඳට සින්දු කියනවා. මේ මොකක්ද වතුරෙන් කියලා මොනවද මේ කැමති සින්දු මොකද්ද? හුඟක් ඒවට කැමතියි. අපිට කියන්නකෝ බලන්න එකක්. අපිත් ආසයි අහන් ඉන්න. එමු ඉගෙන වෙලාවල් වලට. මම පොඩි කැලක් කියන්න. 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 සඳ සිසිලේ මේරේ දරු කැල්මේ නැවී උණුසුම ඔබේ ආදරේ සොයා එමි ප්‍රියේ යමු අපි මල් මාවතේ ඔබටයි මගේ ජීවිතේ ඔබ දන්නේ නෑ මගේ ලයි පිරී ඇති ආදරේ. හරිසෝ. තියෙන වෙලාවට මේ කම්මැලිකම මොකද ජෙප් කරන්නේ? සින්දුවක් කියන්නේ. සින්දුවක් කියනවා. අනේ ඉතින් ජෙපුත් එක කියමුකෝ. මමද? ආ? මම සින්දු කිව්වත් මේ ඔක්කොම ටික යනවා. හරි දැන් මෙතන මේ සියඹලා සියඹලා සෝස් එක තියෙනවා. බඩේ අමාරුවක් නෑ නේ. මම එහෙම ගැටලුවක් නම් නෑ. දැන් කෑවට පස්සේ කොහොම ඉන්නේ? නෑ බඩේ අමාරුවට හොඳයි සියඹලා. මේ දැන් ඒ සියඹලා සෝස් එකත් මාළුවට උඩින් ඉහළ තියෙන්නේ නේද? උඩින් ඉහළ තියෙන්නේ. තව වැඩි කාලයක් නැහැ හැබැයි වැඩි කාලයක් නැහැ බය වෙන්නේ බය කරනව නෙමෙයි මේ දැන් මේ අතරමාරෙම කියන්න ඕනේ මේ පිල් දෙකකට බෙදලා මේක තරගයක් විදිහට පැවැත්වුවාට මේක එහෙම මේ ජය පරාජය හොයාගෙන යන ගමනක් නෙමෙයි මේක තියෙන්නේ විනාඩි 18ක් වගේ සුළු කාලයක් ඇතුළත ඔබට කෑමක් පිළියෙල කරගන්න මේ දෙන්න පොඩි අත්වැලා ඒ නිසා මේ කණ්ඩායම් දෙකෙන් එකක් ජය ගන්නවා එකක් පරාජය වෙන්න පුළුවන් නමුත් වඩාත් වැදගත් වෙන්නේ ඔබ දන්නේම නැතුව විනාඩි 18කින්
කෑම ಜಾති දෙකක් පිළියෙල කරගන්න හැටි ඉගෙන ගන්න. මේක දෙකට කැපුණා. නේද? රොටිය. ඔව්. මේ මොනවද මේ චෙෆ්? මේවා ඔකට තමයි සහන් කියන්නේ. ඔව්. කැරැන්කොකු කියලා. දැන් මේ කැරැන්කොකු කියලා එක මම මේ ගෙනල්ලා පෙන්නේ මොකද නම් මේ සමහර අය මේ කැරැන්කොකු කන්නේ උයලා විතරයි. මම නම් දන්නේ මේ මෙතන දන්න කට්ටිය ඉන්නවනම් කන්නේ උයලා විතරයි. මේ කැරැන්කොකු උයලා කනවා වගේම සහන් කොකු කිව්වට ඕවා නිකන් කොකු වෙන්නේ නැහැ නේ. නෑ හිර වෙන්නේ නෑ. මේක ලුණු ටිකක් දාලා දෙහි ටිකක් දාලා ගත්තම තමයි මට කන්න දෙන්න දැන්. නෑ. මම කන්න. මම රැවටුණා. තා විනාඩිය දිනේ මේ. පෙරළුනේ. නෑ මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ මේ ගෙනාවු මෙතන තිබිච්ච බඩුවක් නැති වෙලා මම හොය හැබැයි නිමේෂ ගැනත් මට එච්චර විශ්වාසයක් නෑ. ඔය පංච භාෂාව ඉගෙන ගත්ත කොට එක වචනයක් කිව්වද මං කියන්නේ පංච භාෂාවේ. එහෙම කියන්නේ නැහැ. අපිට කිව්වේ නෑනේ. මේ මොකද නැත්තේ? සත්‍යය හොඳයි. තව තප්පර ගානයි තියෙන්නේ. ඒක එතකොට දැන් ඔතන දිලා ඉදිරියට කරන්න හදන්නේ. නෑ. ඒ කියනවාද ලස්සට වෙසිරෙනවා. රේණු පංච භාෂාව ඉගෙන නෑ නේ. මම නම් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා. මට හැබැයි හින්දි දන්නවා. හින්දි දන්නවා. හින්දියෙන් අපි කොහොමද මේ මාළුව උඩින් මෙහෙම නූඩල්ස් තියනවට කියන්නේ? මාළු උඩින් නූඩල්ස් තියන්න නම් දන්නේ මාළු වලට මච්චි කියලා කියනවා. මච්චි තව තප්පර 10යි මච්චි තියෙන්නේ. මච්චි අබිකා 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි මච්චි. කොහොම ලස්සන අපූර්ව කෑම දීස් දෙකක් කෑම බඳුන් දෙකක් පිළියෙල වෙලා තියෙනවා. මෙතන ඉන්න අපේ හිතවතුන් තමයි මේ සඳහා තමන්ගේ මනාපය පළ කරන්නේ. මනාපය පළ කරන්නත් පොඩ්ඩක් හිතන්න එපා නේද? නිකන් දුටු පමණින් මනාපය පළ කරන්න බෑනේ. එහෙම කරලා අමාරු වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක නිසා අපි දෙන්නම් කෙටි විරාමයක්. හිතන්න කෝකටද වැඩිය මනාප කියලා. පස් දෙනාගෙන් වැඩි ලස්සන කවුද? ආයේ ඉතින් මොකද ඉතින් මාව නිකන් ආඩම්බරයට පත් කරන්න ඕනේ නැහැ. අපි දැන් මේ ඔයාම විතරයි ලස්සන. වඩා ලස්සන ලස්සන දෙන්නේ දෙපැත්තෙන් ඉඳගෙන අපි තුන් දෙනෙක් මැදි කරගෙන නෑ මම කියන්නේ නැහැ මගේ ලස්සන කෙනා 아무තෙන් කියන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ මේ කෑම වල ලස්සන. පස් දෙනාට වඩා කෑම දෙක ලස්සනයි කිව්වම වැඩි කාටත් නේ. හිත රිදව ගන්න දෙයක් නැහැ නේ. කෑම ලස්සන විතරක් තියලා මදි. කෑමේ රසකුත් තියෙන්න ඕනේ. නිමේෂා කාලා බලමු. ඔන්න අපතයි. සෝස් වලට මොනවද නිමේෂා සාමාන්‍යයෙන්? පංච භාෂාවෙන්. මම දැන් ගෙදර යන්න ඕනේ. මිස් බලන් හිටියත් මාව. මිස් ගෙදරට ඇවිල්ලා දිගන්නේ. මිස් බලන් හිටියොත්? ආද? රහද කියලා මම කාලා බලන්න නෙවෙයි. මේ හරි ඔයත් කාලා බලලා කියන්නකෝ එහෙනම් රහද නැද්ද කියලා. කරපින්චත් එක දින්නේ. කරපින්චත් එක. දැන් බලමු ඔයා මොකද කියන්නේ කියලා. අන්න අහලනෝ. මේ හැන්දලු වැඩි අපේ එකත් රහයි තමයි නේද? හැබැයි මූණෙන් නම් පෙනුන්නේ රහයි නැහැ. නෑ මූණෙන් පෙනුන්නේ නෑ ඔයා දන්නේ නැද්ද අර දැන්නීම් වල තියෙන්නේ මෙහෙම කටගාවට ගන්නකොටම රහයි ඉන්න ඕනේ. එහෙම නැතු කොහොමද? රස නැති වුණත් කමන්නේ. රහයිද නැද්ද කියලා දැනගන්න අපි. හරි. දැන් දෙන්නම කියනවා රහයි කියලා. ඒකේ කිසි සැකයක් නැහැ. රහ ඇති. මොකද චෙෆ්ලා දෙන්න ඊටාම ඉක්මනින් ඊටාම මනරම්ම මේක පිළියෙල කරා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි ඡන්දය කොහොම වෙයිද? ඉතාම තියුණු තරගයක් තමයි තියෙන්නේ. ඒක නිසායි පොඩ්ඩක් ගයින්නත් වෙලා ගියේ. ජයග්‍රහණය රම්පේ පිලට. ජයග්‍රහණයට මොකද්ද සාමාන්‍යයෙන්? සිංහලෙන් කියන්නේ? සිංහලෙන් කියන්නේ ජයග්‍රහණය කියලා. පංච භාෂාවෙන් ජයග්‍රහණය නෑ නෑ එහෙම. පංච භාෂාවෙන් ජයග්‍රහණය. කොහොම නමුත් පංචයෙන් වුණත්
ජර්මන් භාෂාවෙන් වුණත් ඉතාලි භාෂාවෙන් වුණත් අපිට කියන්න තියන්නේ ජයග්‍රහණය කළේ රම්පේ පිළ කියලා. අපේ සුබ පැතුම් ඒ විතරක් නෙමෙයි ඊටාම තියුණු තරගයක් ලබා දෙමින් කරටකර තරගයක් ලබා දෙමින් ජයග්‍රහණය කරා කිට්ටුවටම ආපු ඔබේ පිළටත් අපේ සුබ පැතුම් පුළුවන් මේ රේණු මේ කාලා බලන්න මේක රසද කියලා. ඒකම නිමේෂ ඔබට පුළුවන් මේ රස විඳලා බලන්න මේ කොහොමද මේ කරපිංච පිළේ කෑම Taman එකට වඩා හොඳයිද කියලා. ඒ කන අතර වාරෙම ඒ රස විඳින්න අතරෙම රේණු ඔබට තියෙනවා රුපියල් 3000ක තෑගි මුදලක් බොහොම සිතින් සහභාගී වුණාට. ඔබට තියෙනවා රුපියල් 5000ක්. ඔබට තියෙනවා රුපියල් 5000ක තෑගි මුදලක්. ස්තුතියි කියලා කොහොමද කියන්නේ? ඈ? Masih boku. Masih? Boku. Masih boku. Masih boku. thank you very much. එවනම් කණ්ඩායම් දෙකටම අපේ සුබපැතුම් රුපියල් 10000ක් ඔබට තියෙනවා. ඔබත් කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩසටහනට අපිට ලියන්න. නිෂ්පාදක රම්පේ කරපිංචා සිරස් ටීවී අංක 20 බොරුපන පාර රත්මලාන තමයි අපේ ලිපිනේ. මතක ඇතුව ඔබේ උඩුකය ඡායාරූපයක් එවන්න. එවනම් අපි ආයෙත් හමු වෙන්නේ ලබන බ්‍රහස්පතින්දා සවස 6:30ට.